ඉතින් මම අහන්නේ මේවට වෛර කරන්නේ ඇයි? මේවට වෛර කරන්නේ ඇයි? මේවට වෛර කළා මේවා නැවැත්තුවාම උඹලාගේ account වැඩි වෙනවද? එහෙනම් කමන්නේ. සතුටු වෙන account වැඩි වෙනකොට කාගේ හරි. මම දැන් මේ කරපු අසාධාරණේ ලෝකෙ පුරා කිය යනවා. සමන්ත භද්‍ර කියන්නේ මහා ශබ්දයක් විශ්වයේ පවතින. මම ලබන මාසේ පටන් ගන්නවා ලෝක සවාරියක්. මුළු ලෝකෙටම මේ කරපු අසාධාරණේ කියා යනවා. අපි ඒක කරන්න ඕන. අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් බයිලා ගහන්න එපා. හොඳ වැඩක් කරන කවුරු හරි ඉන්නවා නම් ගිනි බෝල පෙරලා නැතුව අපි වැඩ පුළුවන්. අපි කයිවාරු ගහන්නේ වැඩ කළා. අපි සද්ද දාන්නේ බොරුවට. අපි ආවේ උමන්දාවෙන් යුතුයකමක් ඉටු කරන්න. මේ අපි විවිධ දේවල් මේගොල්ලෝ හදලා අරගෙන යුතුයකමක්. මහින්ද රාජපක්ෂ කියන්නේ සංස්කෘතියක්. ඒක අපි හැමෝම පිළිගන්නවා. අපි ගෞරව කරනවා. ඉස්සර අපි කිව්වේ ගාල්ලේ මාතරනේ කුරුඳු හැදෙනවා කියලා. මේ කුරු නෑගල කුරුඳු. කිලෝ එකක් ඩොලර් 100යි පිටරට. අපිට අපේ දේවල් වටින්නේ නෑ. ඊළඟට අපි හොස්පිටල් එක හැදුවා. අපි හැමෝම දන්නවා හොස්පිටල් එක ලස්සනට හදන් ගියා. ඔබතුමා මැදිහත් වෙලා ඒකට දුන්නා. අපි ලිෆ්ට් එකක් හයි කරා. ලෙඩ්ඩු ගෙනියන්න. ලිෆ්ට් එක හයි කර කර ඉන්න ගමන් ලිෆ්ට් එක හයි කරපු කට්ටිය ගෙනිච්චා. රන්න තාම කෑලි එතන. අපිට නෙමෙයි හැදුවේ. මේක අපේ ඉඩමේ හදලා අපේ සල්ලි වලින් හදලා අපි දෙන්න හැදුවේ ආණ්ඩුවට. මේ වගේ කිසි චාරයක් නැති වෛරී සහගත වැඩ කරන්න නරකයි කවුරු ජනාධිපති වුණත් කවුරු මැති ඇමතිවරු වුණත්. බදාමනලා තියලා මෛත්‍රිය බෝසත් පිළිමේ හදනකොට බදාමනපු ගමන් මිනිස්සු එක්කන් ගිහිල්ලා. ඒතර මේ මහා අපරාධයන්නේ මේවා. අනික ඇති වැඩකුත් නැහැ. ඒවුන් ඊට පස්සේ ගියපෙවුන් අපිට කතා කරලා කියනවා මේ ආරක්ෂක ලේකමා කියන නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා ඒ මිනිස්සු කතා කරනවා අපිට දැන් වැඩක් නැහැ. තැන් වලට අපි ගිහිල්ලා දානවා කියලා. මේ පරිගැනීම් නැවැත්විය යුතුයි. නැත්තම් අපිත් සූදානම් වෙනවා. අපි මේ හොඳින් කියන්නේ. මං ටිකක් හොඳ මිනිහෙක් නෙවෙයි. නරක මිනිහෙකුත් නෙවෙයි. පහුගිය දවසක මේ ඔක්කොම මිනිස්සු ටික යවන්න කිව්වා. ඒ මිනිස්සු අඬ ගියේ ගෙවල් වල. අඬ ගියේ අපිට උමන්දාවට යන්න දෙන්නේ නැහැ. අපිට වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔබතුමාලා රනිල් ජනාධිපතිතුමාලා මේවා අපි ගොඩ නැගුවානේ. අපි මේ ජාතියට සේවය කළේ. අපි මේවා ගෙදර ගෙනියන්න නැද්ද වෙන එකක්වත්. ඒ මිනිස්සු ඒ දෙමළ මිනිස්සු අඬ ගියා. උමන්දාවට එන්න එපා කිව්වා කියලා. ඒක තමයි මේ ආණ්ඩුව කරපු වැරද්ද. ඊට පස්සේ අපි පොලිසියත් එක්ක එකතු කරගෙන ලොකු ව්‍යාපෘතියක් ගොඩ නැගුවා. දැන් රටේ අයිස් හැමතැනම කුඩු. පාසල් ළමුන්ගේ ඉඳලා හැමෝම ඇබ්බැහි වෙනවා. මට ඕන වුණා මේ කට්ටිය ගෙනල්ලා පුනරුත්ථාපනය කරන්න. ඒක මට තනියෙන් කරන්න බෑ. අවදානම්. මම කිව්වා පොලිසියට සහයෝගය දෙන්න. අපි මේ කොල්ලෝ ටික ගෙනල්ලා මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සුන්ට මොනවාරි දෙයක් උගන්වමු. මේගොල්ලෝ ගොඩ දාමු. අපි ඒක පටන් අරන් කරන් ගියා. ඒකත් නැවැත්තුවා.